ශ්‍රී අංගුලිමාල මහා සෑ විහාරය ගෞතම සම්බුදු සසුනට පූජා කිරීමේ මහා පුණ්‍යෝත්සවය. සාදු සාදු සාදු. ශ්‍රී අංගුලිමාල මහා සෑ රජුන්ට නමස්කාර වේවා. පින්වත්නි, මේ පින්නතුන්ට මතක ඇති අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පින්බර සුරතින් සංඝයාගේ සාදුනාද මැද්දේ ලක්ෂ ගණනින් සදහැවතුන්ගේ සාදුනාද මැද්දේ ශ්‍රී අංගුලිමාල මහසෑ රජාණන් වහන්සේගේ මංගල ශිලා තැන්පත් වුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ හලාවතට නුදුරු බිංගිරිය බෝවත්ත ග්‍රාමයේ මහමෙවුනාව භාවනා අසපුවේ ඒ සුන්දර සෑ රජාණන් වහන්සේගේ නිර්මාණ කටයුතු ආරම්භ වුණා. පින්වත්නි, ඒ කාලේ ලංකාවේ හැම තැනින්ම විදේශගත පින්වතුන් පවා දහස් ගණනින් මේ උතුම් චෛත්‍ය නිර්මාණයට එකතු වුණා. ශ්‍රම දාන කළා. ඔබට මතක ඇති ගඩොල් ඒ සෑ රජාණන් වහන්සේගේ සෑ මළුවේදීම ලක්ෂ ගණනක් නිර්මාණය වුණා. ඔබ වැලි පූජා කළා. ඔබ යකඩ පූජා කළා. සිමෙන්ති පූජා කළා. ශ්‍රම උපස්ථානවලට බොහෝ දුර ඉඳන් ආවා. ඒ හැම දිනාටම දන්වැට පූජා පැවැත්වුවා. ඒ උතුම් සෑ රජාණන් වහන්සේගේ ශ්‍රීමත් ධාතුන් වහන්සේලා, සර්වඥ ධාතුන් වහන්සේලා, දෙවියන් බඹුන් වන්දනා කරපු උතුම් ධාතුන් වහන්සේලා නිදන්ගත වෙලා අපගේ ආර්ය වූ අංගුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ධාතු ගර්භයේ නිදන්ගත වෙලා සෑ රජාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනයට පූජා වෙන්න නියමිතව තියෙන්නේ මේ වෙසක් පුන් පොහොය දවසට. පින්වත්නි, සෑ රජාණන් වහන්සේ විතරක් නෙමෙයි, සුවිශාල වූ ධර්මශාලා මන්දිරය, බොහෝ පිරිසකට සුවසේ ධර්මය අහන්න පුළුවන් සුන්දර ධර්මශාලා පරිසරය, ශ්‍රී ගෞතම බෝධි මණ්ඩපය, සංඝාවාස පරිසරය, ඒ වගේම විශ්‍රාම ශාලා, හේවිසි මණ්ඩප ආදී සර්ව සම්පූර්ණ විහාර අංග මේ පින්කමේදී ගෞතම බුද්ධ ශාසනයට පූජා වෙනවා. ඔබට දැක බලා අනුමෝදන් වෙන්න, සාදුනාද දෙන්න සුන්දර අවස්ථාවක්. ඒ කාලේ ඔබට මතක ඇති ඒ පින්බිමේ භූමි පූජා පින්කම් සිද්ධ වුණා. නානාවිධ පින්කම් සිද්ධ වුණා. ඒ නිසා පින්වත්නි, මේ ඔබට අප විසින් ශ්‍රී අංගුලිමාල මහසෑ විහාරය වෙනුවෙන්, මහමෙවුනාව භාවනාසෝ මූලස්ථානයේ වෙනුවෙන් අපි මෙසිතින් ආරාධනා කරනවා මේ පින්වත් හැම දිනාටම, ලක්වාසී ලෝවාසී සියලුම දිනාට ශ්‍රී බුද්ධ වර්ෂ 2569ක් වූ වෙසක් මාස 12 වෙනිදා වෙසක් මාසි පුන් පොහෝ දවසට උදේ ඉඳන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන් දහම් වැඩසටහන පැවැත්වෙනවා අභිනව ධර්මශාලා පරිසරයේදී. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ වැඩම වීමෙන්, මහා සංඝරත්නයේ වැඩම වීමෙන් ශ්‍රී අංගුලිමාල මහසෑය ගෞතම බුද්ධ ශාසනයට පූජා වෙනවා සකල විහාර අංගයන්ගෙන් සම්පූර්ණ වෙලා. පින්වත්නි, අපගේ වැලිමඩ සද්ධාසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් උතුම් සදහම් දේශනාවන් සිද්ධ කරනවා. පුන් පොහොය දවසට පසුදාත් 13 වෙනිදා චෛත්‍ය වන්දනාවන් සමගින් 30000ක් පමණ පිරිසකට ප්‍රණීත බද්ධාන්සලක් පැවැත්වෙනවා. ඉතින් ඔබට ඒ උපස්ථානයන් වලට එකතු වෙන්න පුළුවන්. ඔබ වැලි කැටයක් හරි පූජා කළා නම්, ඔබේ දහඩිය බින්දු වැටිලා ඔබේ ශ්‍රමයෙන් මේ මහා සෑය නිර්මාණය වුණා. අසදුස සෑ රජාණන් වහන්සේ නමක් අඩි 100කටත් වඩා උස, අහස උසට එසවුන සුදු වර්ණයෙන් බබලන ශ්‍රී අංගුලිමාල මහසෑය උදෙසා ඔබ ශ්‍රම උපස්ථාන කරා නම්, යම් පිනක් සිද්ධ කරා නම්, ඒ පින සම්පූර්ණ කරගන්න නම් වෙසක් දවසට ශ්‍රී අංගුලිමාල මහසෑයට එන්න. ඒ පින්කම දැක බලා සතුටු වෙන්න. අපගේ පරම පූජනීය ලොකු ස්වාමීන් වහන්සේ නිසා අපි සුන්දර පිනක් රැස් කරගත්තා. අපි හැමෝටම මහසෑ රජාණන් වහන්සේ නමක් සකල විහාර අංගයන්ගෙන් සම්පූර්ණ කරගෙන ගෞතම බුද්ධ ශාසනයට පූජා කරගන්නට ලැබෙන සුන්දර අවස්ථාවක්. මේ වෙලේ පින්වත්නි, අපි ආරාධනා කරනවා මේ පින්වත් හැම දිනාටම වෙසක් පුන් පොහෝ දවසට ශ්‍රී අංගුලිමාල මහසෑ විහාරයට හැම දිනාම පැමිණෙත්වා.
ඔබ හැම දිනාම සාදුනාද මැද්දේ ගෞතම බුද්ධ ශාසනය උදෙසා ශ්‍රී අඟුලිමාල මහසෑ විහාරය පූජා වෙන මොහොතේදී ඇස් දෙකින් දැකලා අනුමෝදන් වෙලා අග්‍ර පින්ඵල නෙලන්නට හැම දිනාටම වාසනාව ලැබීවා. සාදු සාදු සාදු. ශ්‍රී අඟුලිමාල මහා සෑ විහාරය ගෞතම සම්බුදු සසුනට පූජා කිරීමේ මහා පුණ්‍යෝත්සවය